ආයුබෝවන් සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සැමට යෝග විත් චාමින් YouTube channel එකම එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සැමට ආරාධනා කරනවා අද මේ කරන අලුත් වීඩියෝ සමග එකතු වෙන්න කියලා. විශේෂයෙන් මතක තියාගන්න අපිට මේ දවස්වල ආර්ථික ප්‍රශ්න, ගැටලු, ව්‍යාපාරික ප්‍රශ්න, ලෙඩ රෝග, දුක් කම්කටොළු ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට හොඳ විසඳුමක් තමයි නිතරම කියන දේ පාන්දර නැගිටලා භාවනා කරන් විශ්වයට කියන්නේ විශ්වය ඔබට දේවල් ලබා දෙනවා දකින්න කියලා. ඒ නිසා මේ දේවල් ඔබ කරොත් ඔබේ ජීවිතය සාර්ථක කරගෙන යන්න පුළුවන්. ඔබට විශේෂයෙන් කියලා දෙන්න යන්නේ ඔබේ අර ව්‍යාපාරයක් කරගෙන ව්‍යාපාරේ මුදල් ආකර්ෂණය වෙන්නේ නැහැ. මුදල් ඇදෙන්නේ නැහැ. මුදල් ඇදෙන්නේ පාරිභෝගිකය ඇදෙන්නේ පාරිභෝගිකය ඇදෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් කරන්න ඕන දෙයක්. එහෙම නැත්නම් ඔබට ශනික මුදල් අවශ්‍යතාවයක් තියෙන ඉෂ්ට සිද්ධ කරගන්න මාර්ගයක් පැහැදෙන්නේ නැහැ. කවුරුත් උදව් උපකාර කරන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක කරන්න ඕන අපූර්ව ක්‍රමවේදයක් කියලා දෙන්න යන්නේ. මේ සඳහා ඔබ ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ ඔබට අදාළ ජම්ම අංකය. මොකද මේ ජම්ම අංකය කියන්නේ ජම්ම අංකය ගැන මිට ඉස්සෙල්ලා මගේ විශ්වමංශ 1 විශ්වමංශ 2 පොතේත් මම පැහැදිලි කරලා ලියලා තියෙන සියලු පොත් සරසවි පොත් වලින් ඔබට ලබා ගන්න පුළුවන්. මම ඔබට කියන්නම් එහෙම මුදල් එහෙම ප්‍රශ්න නැත්නම් ගැටලු ආර්ථික දේව ගන්න සල්ලි යනවනේ. එහෙම ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේක මාසයක් දෙකක් අත්දැක බලන්න පොඩ්ඩක් බලන්න. ඔබේ දෛව අංකය වෙනයි ජම්ම අංකය වෙනයි පටලවා ගන්න එපා. ජම්ම අංකය කියන්නේ උපන් දිනය. ඔබ යම්කිසි මාසයක 10 19 28 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය වෙන්නේ 41. යම්කිසි මාසයේ 11 20 29 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 51. ඔබ යම්කිසි මාසයක 12 21 30 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 45. ඔබ යම්කිසි මාසයක 13 22 31 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 42. ඔබ යම්කිසි මාසයක 14 23 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 24. ඔබ යම්කිසි මාසයක 15 24 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 23. ඔබ යම්කිසි මාසයක 16 25 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 42. ඔබ යම්කිසි මාසයක 17 26 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 51. ඔබ යම්කිසි මාසයක 18 27 ඉපදුනා නම් ඔබේ ජම්ම අංකය 33. ඔන්න ඔබේ ජම්ම අංකය හොයාගත්තා. ජම්ම අංකය දැන් මම මේ පිළිවෙලට මේ තිරේ දිස් වෙන සලස්සනවා බලන්න. මේ කියපු ආකාරයටම ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ වගේ කොළ පාට පෑනක් ගන්න. ඔන්න පෑනක් අරගෙන ඉවර වෙලා ඉස්සෙල්ලා මේක කරන්න ඉස්සෙල්ලා මම නිතර කියනවා එක කහ, එක කුරුදු, එක සීනි. මෙන්න මේ වගේ ද්‍රව්‍යයකට මිශ්‍ර කරන්න අපු. එහෙම නැත්නම් කුරුදු කුඩු ටිකක් අරගෙන ඉවර වෙලා මේ අතර මේ වම් අතට ගෙනල්ලා පොදවට පිරිසුදු කරන්න. මේ උඩ පහළ ඔක්කොම පිරිසුදු කරන්න. කලාම් පස්සේ ඕරා එක අතේ ඕරා එක ක්ලීන් වෙනවා. ඊට පස්සේ මේ පෑන අරගන්නවා. දැන් මට අවශ්‍යයි හදිස්සි මුදල් අවශ්‍යතාවයක් මට තියෙනවා. ඒ හදිස්සි මුදල් අවශ්‍යතාව ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍යයි. මොකද මම කරන්නේ? ඉස්සෙල්ලා මම කරන්නේ මට අදාළ ජම්ම අංකය ලියනවන්න මම ලියනවා. මගේ ජම්ම අංකය 45. ලියලා මම මේක රවුන්ඩ් කරා. රවුන්ඩ් කළා. ඊට පස්සේ මට හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා මම ලියනවා 897. ඒක රවුන්ඩ් කරන්න ඕනේ නැහැ. 897 ලිව්වා. මට ලක්ෂයක් අවශ්‍යයි, 50000ක් අවශ්‍යයි, ගෙවල් කුලි ගෙවා ගන්න විදියක් නැහැ. ළමයි ඉස්කෝලේට යවන්න සල්ලි නැහැ. ආහාර ටිකක් හොයා ගන්න විදියක් නැහැ. සල්ලි නැහැ. ගැටලු තියෙනවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා. එහෙනම් 897 ලිව්වා. කොළපාට පෑනකින් මෙන්න වීනස් මවුන්ට් එකේ ලියනවා. වීනස් මවුන්ට් වීනස් පොයින්ට් එකේ ලියනවා. ඊට පස්සේ ඔබට අවශ්‍ය වෙනවා දැන් ඔබට හදිසි මුදල් අවශ්‍ය නොක ලියලා ඔබ වැඩේ කරගෙන යන්න. ඔබේ ජීවිතේ කරන්න ඕන දේවල් ධෛර්යව කරගෙන යන්න. හැබැයි මේක මැකෙන්න ඔබ ආපහු කොළපාට පෑනකින් ලියන්න. ඔබ ඔස්ට්‍රෝඩ් එකට ගියා අත හේදුවා මැකුණා. ආපහු ලියන්න මේක තේන්න ආලෝකමත් කියනකන් තමයි අර එනර්ජි එක ඇක්ටිව් වෙන්නේ. ඉව නැත්නම් ඇක්ටිව් වෙන්නේ නැහැ. ඊට පස්සේ
මට අවශ්‍යතාවයක් තියෙන මගේ ව්‍යාපාරයට මම කරන දෙයට පාරිභෝගිකව ඇදලා ගන්න. හැමදාම උදේ මම ඉස්සෙල්ලා යෝග කරන්න, භාවනා කරන්න, විසුවලයිස් කරන්න කියලා. හැමදාම උදේ ඊට පස්සේ ඔබ ලියනවා ඔබේ හොයාගත්ත දැන් ඔබ මම ඔබට පෙන්නලා තියෙනවා පැහැදිලි ඔබේ ජම්මාංකය මෙතන ලියුවා. කොළපාට බෑනේ. ලියලා මම ඒක රවුන්ඩ් කළා. මට අවශ්‍ය පාරිභෝගිකයෙන් ගෙන්න ගන්න. එහෙමනම් මම කරන්නේ 15 ලියනවා මෙන්න මෙතන. මේ සුලංගිල්ලයි දබරින්ගලයි මැදට වෙන්න ආසන්න වෙන්න මම ලියන 15. ඔන්න 15 ලියුවා. ලියලා හැමදාම ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න. බලන්න මාසයක් සතියක් දෙයක් යනකොට මේවා සිද්ධ වෙනවා. එක පාට මහා ආශ්චර්යයක් වගේ එන අවස්ථාවක් තියෙනවා. එහෙම එන්නේ නැති අවස්ථාවක් තියෙන. ඒ කියන්නේ හිතන්න යන්න එපා. මේක ලියවලා හිතන්න අද දවසේ මගේ ව්‍යාපාරේ, මගේ කඩේට, මගේ ආප්ප කඩේට එහෙම කතා කරන ගොඩක් අය. ඒ කඩේට මිනිස්සු ඇදෙනවා කියලා ලංකාවේ ගොඩක් සිංහල මිනිස්සු හිනහ වෙන්නේ නැහැ නේද? හිනහ වෙලා පාරිභෝගිකයන්ට ආයුබෝවන් සුබෝදෑසන සුබ සන්ධ්‍යාව කොහොමද කියලා කතා බහ කරමින් ඔබ තේක හරි මොනවා හරි අල්ලන්න. එහෙම නැත්නම් ඔබ ඔවුන්ගේ ප්‍රියමනාප වෙනකොට ඔබේ ව්‍යාපාරයට මේක ගොඩාක් සිද්ධ වෙන්නේ ඒ ව්‍යාපාරේ ඔබ ඉන්න ඕනේ. ඔබ කාට හරි බාර දීලා යන්න බෑ මේක. ඔබ ඉන්නවා නම් මේක අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ව්‍යාපාරයේ මඟ 15 ලියන්න කොළපාට පෑනකින් ඔබේ ජම්මාංකය මෙතන ලියලා 15 මෙතන ලියනවා. අර 897 ලියන්නේ මේ ඔක්කොම තුනම එකපාර ලියා ගන්න යන්න එපා. 897 ලියන්නේ හදිස්සි මුදල් අවශ්‍යතාවය සඳහා ඔබ ලියන්නේ. ඒ නිසා මතක තියාගන්න ජීවිතේට වැඩි වැඩියෙන් වස්තුව ධනය ආකර්ෂණය ලබා ගන්න ඒන්ජල් නම්බර්ස් වලින් ඔබට කරගන්න පුළුවන්. ඒ නිසා මේක දැඩි ලෙස විශ්වාසය තියලා බයිනවා නම් මාසයක් පැනනට පස්සේ දවස් 21ක් පැනනට පස්සේ බයින්න අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ කොමුණ හෝ වෙනසක් මෙන්න මේ ජම්මා අංකයේ මේ ඒන්ජල් නම්බර්ස් වලින් ඔබේ ජීවිතේට ආලෝකයක් එකතු වෙනවාමයි. තවදුරටත් වැඩි විස්තර බලා ගන්න ඕන නම් මම ඔබේ තිරේ දිස්සෙනවා විශ්වමංජුෂා පොත 1 විශ්වමංජුෂා පොත 2 මේක සියලුම සරසවි පොත්වල වලින් ගන්න බෑ. මෙතන මහරගම ආවොත් අපේ පැත්තේ අපිවත් බලලා යන්න එන්න. අපිනුත් ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක මේ පොත මිලදී ගන්න පුළුවන්. එහෙනම් සමගැනීමට අවසරයි ඔබ සැමට තිරුවන් සරණයි. දේශ පිහිට විශ්ව ආශිර්වාදෙම ලැබේවා. හරි ඕම් ශාන්ති ශාන්ති ශාන්ති.